යාගෙන යන වෙලාව නිසා හරි ලස්සනයි. සෞම්‍යයි කාලගුණය. මේ තියෙන්නේ මම ඔන්න දෙන්න මේ තානායම තියෙන්නේ. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ තානායම තියෙන්නේ. ඒක වැව මැද්දට වගේ තියෙන්නේ. මේ අපූර්ව දර්ශන తీරේ බලන්න මේනි මගෙත් එක්ක ආපු කට්ටිය. ඒගොල්ලන් නම් හොඳම විවේකී සුවය ගන්නවා. මේ ඉන්නේ මගෙත් එක්ක ආපු ගමන් සගියෝ එක්කෙනායි දෙන්නයි කො අනිත් එක්කෙනා. කියාද? වාහන ළඟට හරි. ඉතින් ලස්සන වටපිටාවක් තමයි ගොඩක් ඉන්නේ. ලස්සනයි. අපේ අය හොඳට මිදිනවා. ඒගොල්ලන් ෆොටෝස් අපි රැයට නෑ තව එක්කෙනෙක් අර ඈත ඉන්නවා. අර තින් අපි ආපු වාහනේ අද මේක. රොෂාන් හොඳයි මට වීඩියෝ එකක් මගේ යාළුවට හරි මේ ලැබෙ කට්ටිය හරි ඉතින් සොඳුරු දවසක් සුන්දර දවස් දෙක චාරිකාවක් පටන් ගන්නවා රෑ සින්දුවක් කිව්වොත් දාන්න Bin apa kami hujan Nata mul paman ki kadunat Anwatre wala redek Besalila Sirin ate randana Yang lagi hila Sirin ate randana Yang lagi hila සබනල බැව පුරවන්නට නිහුල්ලය කලා ඇවිත්නේ ආදර කමු කරලය කර දුහගත් කද වෙන්වගිකින් සුද හදේ රඳවනා යන්න ගිහිල්ලා සුද හදේ රඳවනා යන්න ගිහිල්ලා ආන්දේ එක පවුලේ උපල්ලේ කරාසා නානුව තමන මාළු පරක්කයක බඳවාල් අපට හිටියලා අපට කැකුළු නාමර වස්සා එක ආයේ කතා වැටි එක වගේ එක පවුලේ උපල්ලේ කරාසා නානුව තමන මාළු පරක්කයක බඳවාල් අපට හිටියලා අපට කැකුළු නාමර වස්සා Amaya Israel right Amaya beach Pasiguda මං දඹුල්ල අමායකට ගිහින් තිබුණාට මේක තමයි මම අද පළවෙනි තවර මේ හෝටල් එකට එන්නේ හරි අපි ලස්සන සුන්දර වෙන තීරයක ආවෙත් හම්බෙමු එතකන් සුබකම ජයවා travel with Koda Pasiguda Amaya beach
good morning ඔක්කොටම සුබ උදෑසනක් වේවා සුන්දර පාසිකුඩා වෙරළ තීරය මේ වෙලාවේ මම ඔයාලට වීඩියෝ එකක් දෙනවා මේ අමායා ලේක් අමායා බීච් හොටෙල් පාසිකුඩා මේ වෙරළ තීරයත් අර මම කලින් වීඩියෝ එකේ දෙන්නා වගේ බොහොම රැළ පහර අඩු නාන්න හොඳ නිදහස් තියෙන වෙරළ තීරයක් කායංකේනී මුදු තීරේ මම වීඩියෝ එකක් ඔයිට කලින් දීලා ඇති ඔයාලට ඒක වගේ තමයි මේකත් මේගොල්ලන්ට දැන් අපි ආයෙත් හරි සැර වැඩිලු අහු සැර වැඩි මෙන්න ඔයගොල්ලන්ට රස්නේ වැඩිලා මෙයාලත් මේ දඟලන්නේ මට නම් ඒක මේ වීඩියෝ කරන නිසා මම පොඩක් අහු වෙන්න කැමතියි ඔන්න බොහොම අපූර්ව පරිසරයක් මම දෙනවා ඔයාලට ලස්සන මුදු තීරයක් හොඳට බලන්න විඳ ගන්න මේ අපූර්වත්වය කොච්චර ලස්සනද මඩකලපුව පාසිකුඩා වෙරළ තීරය අක්කයි ලංකාවේ ප්‍රසිද්ධම වෙරළ තීරයක් තමයි මඩකලපුව පාසිකුඩා කියන්නේ ත්‍රිකුණාමලේ නිලාවේලිය වගේ ඉතින් විඳින්න මං හිතනවා කවුරුත් කැමති ඇති කියලා මේ දර්ශනයට අපි ලංකාවේ නොදුටු තැන් ගොඩයි මේක නම් බොහොම මේ ප්‍රසිද්ධ වෙරළක් ඒත් කලාතුරකින් අපට එවෙන්නේ දුර වැඩි ටිකක් නිවාඩු දවස් තෝරගත්තත් අපි එකයි මේ හරිය දකිද්දි ටිකක් ආසයි නේද අර මම කීප විටක් මේ ආරුගම්බේ බීච් එකට ගිහින් තියෙනවා ආරුගම්බේ මීට වඩා රැළ තියෙනවා ඒකේ අර සර්ෆින් කරන හින්දා මේකේ තියෙන්නේ බොහොම නිශ්චලයි බය නැතුව නාන්න පුළුවන් ලස්සනක් තියෙනවා බය නැතුව නාන්න පුළුවන් මම පොඩ්ඩක් මූදට පොඩ්ඩක් යන්න පිරිසුදුයි නිල්වන් මුදු තීරයක් ආරක්ෂිතයි බබාලා එක්කන් ඇවිල්ලා නාන්න පුළුවන් බොහොම නිශ්චලයි රැළ අඩුයි ඒ නිසා නාන්න පුළුවන් Hi, travel with Koda, Madakalapuwa, Pasikuda, වෙරළ තීරේ ඉඳලා අපූර්ව දර්ශන සිතුවිලි සුන්දර දේවල් මතකයන් ගොඩක් ආවර්ජන වෙනවා සතුටුයි ඇත්තටම සතුටුයි එහෙනම් ජය වේවා අපි දවසක ආයෙත් හම්බෙමු අවස අපි කූරාරමක් හදන්න බලාපොරොත්තු වෙන තැනක ඒකත් වීඩියෝ එකකින් දෙන්න. එහෙනම් ජය වේවා. ඔන්න මගේ කාලේ මම වෙන් කරනවා මගේ යාළුවෝ වෙනුවෙන්. ඔයගොල්ලන් මේවා විඳින්න, ඔයගොල්ලන් මේවට සතුටු වෙන්න. අගය කරනවා ඇති මං හිතන්නේ ඔයාලා මේ දසුන් හැමෝටම එන්න බෑ මම දන්නවා එන්න පුළුවන් යාළුවෝ ඉන්නවා. නමුත් ඔක්කොටම බෑ එන්න. ඉතින් මං ඔයාලට මෙහෙම දර්ශන ටිකක් දෙන්නේ ඒකමයි. එන්න හිතලා. හරියනම් ජය වේවා. අපි ආයෙ හම්බෙමු. travel with Koda මඩකලපුව ලස්සන පාසිකුඩා මුදු තීරේ ඉඳලා ජයෙන් ජය පුරුත්තුව දෝත දරා මග බලා හිඳී ඔබ එන තුරා ආයේ හෙට දවසක් තියේවි අද වගේ ජීවිතේ සුන්දරද මෙතරම් සුවඳ දැනෙනවා උදා හිරු එළියේ අලුත් ඉරක් දෝමේ හිතට ගලනවා සීත බිඳු බිඳු හේන් පෙනේ හුළඟේ හිනස්සා සිත හැඟුම් සුවඳ දැනෙනවා